continuous tense පවතින ක්‍රියාව සිංහලෙන් කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ක්‍රියාවක් කරමින් ඉන්නවා කිය. එහෙම නැත්නම් කර ඉන්නවා කිය. ඔවුන් නිදාගෙන ඉන්නවා. ඇය කෑම කකා ඉන්නවා. ඔහු පොතක් කියවමින් ඉන්නවා. මෙන්න මේ අදහස් ප්‍රකාශ කරන තමයි continuous tense එක. එහෙම නැත්නම් සිංහලෙන් පවතින ක්‍රියාව පාවිච්චි කරන්නේ. මේ පවතින ක්‍රියාව යොදාගෙන වාක්‍ය නිර්මාණය කරගනිද්දී මුලින්ම කර්තෘ වෙන්න ඕනි. කර්තෘකාරක වාක්‍යවල. ඊට පස්සේ is am I එක am you they එක we they එක he she it එක is am එකම ක්‍රියාපදයේ ing ෆෝම් එකෙන් තියන්න ඕනේ. උදාහරණ විදිහට ගත්තොත් මම පොතක් කියවමින් ඉන්නවා. I am reading a book. I am reading a book. ඔවුන් නිදාගෙන ඉන්නවා. They are sleeping. They are sleeping. තව උදාහරණයක් ගත්තොත් ඇය කෑම කකා ඉන්නවා. She is eating foods. She is eating foods. තව දෙයකට පැහැදිලි කළොත් මේකෙන් කියන්නේ ක්‍රියාවක් කර ඉන්නවා. ඒක කර්තෘ ලේලා is am එක ing ෆෝම් එක තමයි පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන්නේ තව උදාහරණයක් බලමු. මම ඔහුට උදව් කරමින් ඉන්නවා. එතකොට I am helping him. I am helping him. ඔවුන් වැඩ කර ඉන්නවා. They are working. They are working. ඇය hina වෙවි ඉන්නවා. She is laughing. She is laughing. මේ ආකාරයෙන් තමයි continuous tense present tense එක නිර්මාණය කරගන්නේ.